ආයිබෝන් දුවේ පුතේ දවසේ ගැටලුව අංක 45 යටතේ ලබා දුන ගැටලුව තමයි මේ රූපය තුල තියෙන සමචතුරස්‍ර ගණන සොයන්න කියන ගැටලුව. හරි. ඒතර මම කාලය ඉතිරි කර ගැනීම සඳහා මේ රූපේ මෙන්න මේ අවස්ථා මම සංකේත කරගත්තා ඉංග්‍රීසි අක්ෂර වලින් A B C D E F G H I J. හරි. එතකොට මේකේ තියෙන සමචතුරස්‍ර ගණනනේ සොයන්න තියෙන්නේ. ඒතර පුතේ මේකට අපි මේ ඉංග්‍රීසි අක්ෂර ක්‍රමය යටතේ දාගත්තම අපිට පුළුවන් වෙන් කරගන්න තනි අකුරේ ඉංග්‍රීසි අක්ෂර තියෙන සමචතුරස්‍ර කොච්චරක්ද? අකුරු දෙකේ සමචතුරස්‍ර කොච්චරක්ද? අකුරු තුනේම තියෙනවද? ඕය අනාදි වශයෙන් තියෙන අකුරු ප්‍රමාණය දක්වා අපිට බලාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි මුලින් බලමු තනි අකුරේ සමචතුරස්‍ර කොච්චර තියෙනවද කියලා. හරි. දැන් A අකුර බැලුවම ඔයාලට පේනවා මේක සමචතුරස්‍රයක්. A සමචතුරස්‍රයක්. B ගන්න බෑ, C ගන්න බෑ. හැබැයි D සමචතුරස්‍රයක්. E සමචතුරස්‍රයක්. F සමචතුරස්‍රයක්. G තේමයි පුතේ. H ගන්න බෑ, I ගන්න බෑ. I ගන්න පුළුවන් J. ඒතර ඔයාලට පේනවා තනි අකුර ඒවා 1 2 3 4 5 6. ඔන්න 6ක් තියෙනවා. ඊළඟ බලනවා අකුරු දෙකේ සමචතුරස්‍ර තියෙනවද? අකුරු දෙකේ AB ගත්තම සමචතුරස්‍රයක් නෙමෙයි ඍජු කෝණාශ්‍රයක්. AC ගත්තමත් එමය ගන්න බෑ. BD ගන්න බෑ. CD ගන්න බෑ. DE ගන්න බෑ. DF ගන්න බෑ. FG ගන්න බෑ. මේම ගත්තත් ගන්න බෑ. නේද? අකුරු දෙකේ කිසිවක් ඉන්නේ නැහැ සමචතුරස්‍ර. එහෙනම් අපි අකුරු තුනේව බලනවා. මේ තුන ගත්තම සමචතුරස්‍රයක් එනවද? එන්නේ නැහැ. මේ තුන ගත්තම එනවද? එන්නේ නැහැ. මේ තුන ගත්තම එනවද? එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැනේ. මේ තුන එන්නේත් නැහැ. එහෙනම් බලන්න අකුරු හතරේ සමචතුරස්‍ර තියෙනවද? ඔව් මේ අතර දෙන එකතු වුණාම සමචතුරස්‍රයන්නේ A B C D ඔන්න එකක් එනවා. A B C D සමචතුරස්‍රය. I මේ අතර දෙන එකතු වුණාම එනවනේ. D E F G එකක්. I මේ අතර දෙන එකතු වුණාම එකක් එනවා මේ. G H I J එච්චරයි. එහෙනම් එතන තියෙනවා පුතේ 3ක්. ආය බලන අකුරු පහේව තියෙනවද? මේකයි මේක එකතු වුණාම එන්නේ නැහැ. මේ හතරයි මේ එකතු වුණාම එනවද? එනවද? එන්නේ නැහැ. එහෙනම් මේ රූපේ තියෙන සමචතුරස්‍ර ගණන ගත්තම සම්පූර්ණ 9යි පුතේ. පැහැදිලිද? එහෙනම් පිළිතුර බලන්න. ඔයාගේ පිළිතුරත් එක්ක මේක සසදන්න. ඔයා ගත්ත ක්‍රමයක් එක්ක මේක බලන්න. ඒක නිසා මේකේ ඔයාට කොතනද වැරදුනේ? ඒ පිළිබඳ පුතේ වැරද්ද අදා ගන්න. අපි මේ දැනුමත් එක්ක විභාගයට සූදානම් වෙමු. ජය වේවා දරුවෝ. තෙරුවන් සරණයි.